හරි ආයුබෝවන් අපි බලමු 2022 PO පේපරේ ලිමිට් ගාන මේක දැන් අපිට මෙහෙම දීලා තියෙනවා අන්තිම හතරෙන් එක පෙන්වන්න තියෙන්නේ මේක දැන් අපිට පේනවා මෙතන වර්ගමූලයත් එක්ක පද දෙකක් තියෙනවා තව මෙතන කොසෙක් වලිනුයි කොට් වලිනුයි දීලා තියෙනවා අපි මුලින්ම ප්‍රතිපද දානවා මේ දෙකට ලිමිට් x බිඳුවට යද්දී මෙතෙන් එළියෙන් තියෙන්නේ 1 x අපිට පුළුවන් මෙතන කොසෙක් සයින් කරන්න අපිට සයින් අනිය සුළු කරගන්න පුළුවන් ඉඳලා සයින් 2x ඍණ මෙතන cos 2x කියන්නේ cos 2x යට sin 2x සම්පූර්ණ පදේ මෙතන තියෙන්නේ 1 2x ඍණ 1 2x ප්‍රතිපද දාගත්තාම අපිට මෙතනින් ධන කරලා ලියන්න පුළුවන් 1 2x ගේ වර්ගමූල ධන 1 2x ගේ වර්ගමූල. මෙතන හරියට දැම්මම ප්‍රතිපදයෙන් ලවයටත් දාන්න ඕනි. 1 2x ධන 1 2x. මෙතනින් අපිට සුළු වෙනවා ලිමිට් x ගේ බිඳුවට x බිඳුවට යද්දී x මෙතනින් මේ ටික මෙහෙම ලියනකොට අපිට sin 2x එළියට ගන්න පුළුවන්. sin 2x එළියට ගත්තාම මෙතනින් ඉන්නේ 1 x ඍණ cos 2x. දැන් මෙතන සුළු වුණාම 1 2x 1 2x සුළු වුණාම මූලනේ තියෙන්නේ එතකොට 1 2x මෙතන ඍණ තියෙනවා. ඍණ 1 ඍණ 2x. මෙතනින් මේක අපිට ලිමිට් දාගන්න පුළුවන්. x යද්දි බිඳුවට 1 2x ගේ මූල ධන 1 ඍණ 2x ගේ මූල. මේක අපිට සුළු කරගත්තොත් x බිඳුවට යද්දි මූල 1යි කියන්නේ 1යි මෙතන 1 හැදෙන්නේ 1 1 2යි. මෙතනින් යනවා අපිට 2යි මෙතනින් 1ට ඍණ 1යි කැපෙනවා. මෙතනින් ඍණ ඍණ ධන වෙලා 2x කියන්නේ 4x 4x එකට මෙතන තියෙන x එකක් ඒක කැපෙනවා. දැන් මෙතනින් 4යි අපි ලියමු x බිඳුවයි sin 2x මෙතනින් හැදෙන අපිට 4x එකක් 1 ධන x ඊට cos 2x මෙහෙම දැන් මෙතන තිබ්බ පදේ මෙතෙන්ට සුළු කරගත්තා. අපිට පුළුවන් දැන් x කැපෙනවා. මෙතන 4 එළියට ගත්තොත් මේ දෙකට මෙතනින් දෙකක් කැපෙනවනේ. මෙතන එළියට එන්නේ භාගයක්. භාගයයි ලිමිට් x යන බිඳුවට අපිට පුළුවන් මෙතන x නැතුව 1 ඍණ cos 2x කියන්නේ cos ගේ භාග කෝණ වලින් අපිට ගන්න පුළුවන් 2යි sin වර්ග x 2යි sin වර්ග x අපිට එහෙම ලිව්වොත් x ධන 2යි sin වර්ග x මෙහෙම ලියන්න පුළුවන්. ඒතර යට තියෙන්නේ sin 2යි x. ඔය මේක ලියාගන්න මම ඉතින් උඩින් ලියන්න. හරි අපි බලමු අපිට දැන් පුළුවන් මේක හරය දෙකට කඩලා ලියන්න. එතකොට මෙතනින් යන්නේ භාගයයි ලිමිට් x යන බිඳුවට x බෙදීම sin 2x ධන ලිමිට් x බිඳුවට යද්දී මම මේක ලිමිට් දෙකට කඩලාම ලිව්වා 2යි sin වර්ග x sin 2x අපිට ලියන්න පුළුවන් 2යි sin x cos x කියලා. මෙතනින් දෙකට දෙක කැපෙනවා එක sin එකට එක sin එකක් කැපෙනවා. එතකොට එන්නේ sin x බෙදීම cos x කියලා. ඒ කියන්නේ tan x භාගයයි. මෙතනින් අපිට ගන්න පුළුවන් sin 2x බෙදීම 2x තිබ්බොත් අපිට ඒක එකට යවලා මේ සුළු කර ගන්න පුළුවන්. අපි ඒක හදන්න x බිඳුවට යද්දී 2x කින් බෙදුම අපි පදේම sin 2x බෙදීම 2x
වෙනසක් උන්නේ නැහැ මෙතන 2s කියන දෙකෙන්ම බෙදුවනේ. අහි මේකට වෙනම ලිමිට් දාගත්තොත් මේක යනවනේ එකට. ඉතින් මෙතන x කරනවා මෙතන භාගයක් ඉතුරු වෙන්නේ. ධන ලිමිට් x බිඳුවට යද්දී මෙතනින් tan x. අපි දන්නවා x බිඳුවට ගියාම මෙතනින් tan බිඳුව කියන්නේ බිඳුවයි. මෙතන කේස් එකක් නැහැ. ඒකේ ලවේනේ තියෙන බිඳුව. ඒකින්ද අවුලක් නැහැ. මෙතනින් කැපුණම මෙතනින් එළිය භාගයක් තියෙනවා. මෙතනින් x කැපුණා මෙතනින් ඉතුරු වෙන භාගයක් ඉතුරු වෙන්නේ. භාගය ධන බිඳුව. භාගය ධන බිඳුව කියන්නේ භාගය ගුණ කිරීම භාගය. සමානයි 1/4. ලේසියෙන්ම ගන්න පුළුවන් ලිමිට් ගාන ෆස්ට් පාර්ට් එකේ කාලය ඉතුරු කරන්න හොඳ ගානක් විනාඩි 3න් වගේ හදන්න පුළුවන්. ඔයාලා පාස් පේපර් කරලා හොඳට හුරු වෙන්න. අපි දැන් හැදුවේ 2022 PO පේපරේ ලිමිට් ගාන. අලුත් ගානකින් හම්බෙමු ඔයාලට සුබ දවසක්.